යනවා එළියට එහෙට මෙහෙට වනලා කපනවා කැපිලා කට උත්තර නැති වෙනවා ඔටුවන් මුන්ට එන්න කියපු හරි මට අරක් පරිදින්න පුළුවන් ළඟයි කිව්වත් ටිකක් දුරයි දැන් නම් වෙලාව හරියටම හරි අද ඉරිදා දවසනේ පල්ලියේ පූජාව ඉවරලා ඊට තරුණයන් එක්ක තමයි මිනිහ මේ බලන් ඉන්නේ කෙදරිල්ල නවත්තපන් ඉක්මනට වරෙල්ලා මොකාද මේ බැලුවා ඇඳුමෙන් අපේ වුණාට හැම ඉන්දියන් වැරදි මම ලංකාවේ පෘතුගාලයක් වුණත් මට කමක් නැහැ හැබැයි ඔය කඩු පැලඳ මගේ මන්දිරේ ඉස්සරහින් කවුරුත් යන්නේ නැති බව ඔබ දන්නේ නැද්ද ඇයි නුඹ කඩු වලට බයද? බය? මම? මං ආවේ ද්වන්ද සටනකට නුඹට අභියෝග කරන්න. දැනගනින්! මෙච්චර කාලයකට අනිත් අයට අභියෝග කළේ මං! එහෙම අයට සිද්ධ වෙනවා අභියෝගය තමන් හොයාගෙන ආපු දවසට ඒකට මුහුණ දෙන්න. හිකනල් බල්ලා! දැන් සේරම දෙනා ඉවත් නේ මානංගි කරුවා මට දැන් හොඳටම පැහැදිලි මට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි ඔය කියන බාබු සපෝස මාව මරපුවා මේකෙන් ඔබට තියෙන ප්‍රශ්න මොකද්ද තේරෙන්නේ නැත්නම් මට ලැබෙන්නේ හොඳ ස්වාමපුරුෂයෙක් නැති වෙන්න යනවා කියලා අපේ හමුදාවේ නිලධාරියෙක් වුණාට අධිරාජ්‍යයේ දරුවෙක් විදිහට ඔබ ගණන් ගන්නෑ. උඹ සිංහලෙක් නිසා අපේ නීතිය ඔබට තදයි. අඩුවයිනේ. නගර සභාධිකරණයේ ලබන සතේ නඩුව අහනවා. මං හිතන්නේ ගැස්ප බල්තසාර් මහේස්ත්‍රාත් තමයි නඩුව අහන්නේ. හොඳමනියද? ඔබේ පුත්‍රයා අර බොහෝම දක්ෂ අංගංශූරයා ඕ කදිම ඉලන්දාරියෙක් ඉලංගන් දන්න ඉලන්දාරියෙක් බීරේ මම හිතාගෙන ආවේ පුතණ්ඩියට තනතුරක් දීලා සීතාවකට එක්කගෙන යන්න